ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ටිකක් ස්පෙෂල් දෙයක්. මොකද මම ලංකාවට බඩු පෙට්ටියක් යවනවා. ඉතින් මට හිතුණා මේ ප්‍රොසෙස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද මෙහි ගොඩක් කට්ටිය කැමැත්තෙන් ඉන්නවා ලංකාවට බඩු පෙට්ටියක් යවන්න. ඉතින් මම මේ පාර තෝරගත්තේ ට්‍රාන්ස්කෝ කාගෝ. ඉතින් ට්‍රාන්ස්කෝ එකෙන් බඩු යවද්දී අපි කරන්නේ මෙහි තියෙනවා සිංහල කඩ. ඒ වගේ අපිට ගන්න පුළුවන් පෙට්ටියක්. මේ පෙට්ටිය අරගෙන ඊට පස්සේ අපි ගෙදර පැක් කරලා ඊට පස්සේ තමයි අපි ට්‍රාන්ස්කෝ එකට අරගෙන යන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒකේ ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට අපි පෙට්ටියට ගෙවන ගාණ අපිට ආයි ට්‍රාන්ස්කෝ එකට පෙට්ටිය බාර දෙන්න යන වෙලාවෙදි ක්ලේම් කරගන්න පුළුවන්. මොකද අපි ට්‍රාන්ස්පෝර්ට් ඒගොල්ලන්ගේ කියන්නේ ෂිපින් වලට ආයි ගෙවන හින්දා. එතෙන්දී ඒ වුණාට අපි සිංහල කඩේ ගිහිල්ලා පෙට්ටිය ගනිද්දී අපි ඒ ගාණ ගෙවන්න ඕන පෙට්ටිය ගාණ. ඉතින් ඔහොම තමයි වැඩේ වෙන්නේ. මම හෙට තමයි බඩු පාර්සල් එක බාර දෙන්නේ. ඒ වුණාට ෂිප්මන්ට් එක තියෙන දවස නම් මම තාම හරියටම දන්නේ නැහැ. මම හෙට ඒකේ විස්තර කියන්නම්. ඉතින් මම යවන්න බඩු කීප තැනකින් බඩු කීපයක්ම ගත්තා. මට හිතෙනවා ඒ ටික පෙට්ටියකට ඇති වෙයි කියලා. මගේ ඉතින් ෆස්ට් ටයිම් නිසා මට එහෙම මං හරියටම දන්නේ නැහැ කොච්චරක්ද එහෙම කියලා. ඒනට මං නිකන් හිතලා බඩු ටිකක් ගත්තා. ඒ වගේම මං හිතනවා ඉතින් ඇති වෙයි කියලා. මොකද අපි ඒ වීදුරු අනම්මනම් තියෙන ඒවා අපි ඔතන්නත් ඉඩක් යනවනේ. ඉතින් මං ඒවා බබල් රැප් වලින් ඔතන්න හිතාගෙන ඉන්නේ. ඒ විදිහට තමයි. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඒ වගේම අපි පාර්සල් එක නොවැම්බර් යවුවොතින් මාස එකමාරක් ඇතුළත යනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකටම පුළුවන් වුණොත් ඇටච් කරන්නම් ලංකාවට බඩු පෙට්ටිය ගිහිල්ලා ඒගොල්ලෝ ලංකාවෙන් මගේ ෆැමිලි එකේ කට්ටිය කොහොමද ඒක ක්ලියර් කරගත්තේ කියන කෑල්ල. ඉතින් එහෙනම් අපි බලමු මම ගත්ත බඩු ටික මොනවද කියලා. මෙන්න මේ බඩු ටික තමයි මම ගත්තේ. ඉතින් මම දැන් කීපකින් බඩු අරගෙන තියෙන කියලා කිව්වා වගේම මම වූල්වර්ත් එකෙන් බඩු ගත්තා. ඒ වගේම කේමාර්ට් එකෙන් බඩු වගේක් ගත්තා. ඒ වාර මම මෙහෙත් පාවිච්චි කරන මට හිතුණා ඉතින් ඒවා ලංකාවට තියමුත් හොඳයි කියලා. ඒ වගේ පොඩි පොඩි බඩු. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති දන්නේ නැතුව ඇති අපි අකී කරනවා ක්‍රාෆ්ට් වැඩ. ඉතින් එයාට ඕන බඩු ගොඩක් මම ඇත්තටම මෙහෙන් ගත්තා. ගොඩක් බඩු ගත්තේ එයාට තමයි. මේ ස්පෙෂලි මේ වගේ ඒවා මම ගොඩක් මෙහෙන් ගත්තා. ඉතින් එයාගේ පේජ් එක තමයි CK Craft. ඉතින් ඔයගොල්ලෝ ගිහලා බලන්න TikTok එකේ හැමතැනම තියෙනවා. ඉතින් මම වීඩියෝ රීපෝස්ට් කරලා ඇති. Facebook Instagram හැම එකෙම ඉන්නවා CK Craft. ඉතින් ඔයගොල්ලන්ට ඕන ක්‍රාෆ්ටිං වැඩ මොනවා හරි තියෙනවා නම් මේ පේජ් එකට ගිහිල්ලා කරගන්න පුළුවන්. ඉතින් ඒ වැඩවලට අදාළ ගොඩක් බඩු මම මෙතන ගත්තා. ඒවත් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඊට අමතරව කෙමිස්ට් වෙයාහවුස් එකෙන් බඩු ටිකක් ගත්තා මම. ඔය ටික තමයි. එහෙනම් බලමු දැන් මේක මෙතන මොනවද තියෙන්නේ කියලා. මට හිතෙනවා මේ ටික ඔක්කොම මගේ පෙට්ටියට ඇති වෙයි කියලා. වැඩි වේද දන්නේ නැහැ. අපි බලමු පුළුවන් ටික ඔක්කොම පෙට්ටියට දාගන්න තිබුණොත් හොඳයි. මෙතන තියෙන ගොඩක්ම කේමාර්ට් එකෙන් මම ගත්ත බඩු ටික. ඒ වගේම
ඔව් මෙතන තියෙන්නේ මම ඕලුවත් එකෙන් ගනිපුවා චොක්ලට් ඒ ටික මේවත් Kmart එකෙන් ගත්තේ. ඊට පස්සේ මේ හරිය තියෙන්නේ ඔක්කොම මම කෙමිස්ට්‍රි හවුස් එකෙන් ගත්ත බඩු ටික. මොකද තාත්තගෙනවට මෙහෙන් දාන්නෙත් තාත්තගෙනවට එහෙ යන්නෙත් තාත්තගෙනවට ක්ලියර් කරන්න යන්නේ. තාත්තගෙන් ක්ලියර් කරන්න. මේකද මේ පොඩි එකද? මේ සයිස් එක. බඩු ටික දීලා ඉවරයි. ෆෝම්ස් ෆිල් කරා. දැන් තියෙන්නේ පෙට්ටිවල යාලා දීපු නම්බර්ස් ටික තියලා යන්න. මේ සැටර්ඩේ කිව්වා කාගෝ එක අද යන්නේ මෙහෙන් ඕස්ට්‍රේලියාවලින් මෙල්බන් වලින් ලංකාවට යද්දී ජනවරි මුල වගේ වෙයි කියලා. 2 months වෙයි කිව්වා.